හායි ඔන්න වහින වෙලාවේ ටක් ගාලා හදාගන්න පුළුවන් කෑමක් තමයි හදන්න යන්නේ. මේකට ඕන වෙනවා පොප්කෝන් කර්නල්ස්. කියන්නේ කෝන් කර්නල්ස්. කීල්ස් එකේ තියෙනවා රුපියල් 380 පැකට් එක. ඉස්සරම තවත් මේ වගේ මොකක් හරි තාච්චයක් හරි භාජනයක් හරි ප්ලාස්ටික් ඒවා තියන්න යන්න එපා. තියලා ඉවර වෙලා කට් කරගෙන ඒකට තෙල් දාලා ලුණු දාලා ඊට පස්සේ ඔය පොප්කෝන් කර්නල්ස් ටික දාලා ටික වෙලාවක් තියන්න. රත් වුණාම මෙයා ඔටෝ හැදෙනවා. අපිට මුකුත් කරන්න නැහැ. රත්තු මිටටියේ පොප්කෝන් හැදෙන්නේ. මම වහලා තියන්න. ටික වෙලාවකින් වීඩියෝ එකේ පෙනේ සුදු පාටට පොප්කෝන් උඩ පනිනවා. ආමනේ ටික වෙලාවක් ඉන්න ඕන. වැඩි වෙලාවක් යන්නේ නිකන් විනාඩියෙන් වගේ පටන් ගන්නවා පොප්කෝන්ස් ටික උඩ පනින. එතකොට මතක් කරලා මේ හදන භාජනය පොඩ්ඩක් ගින්දරෙන් ලිපෙන් උඩට කරලා පොඩ්ඩක් ෂේක් කරන්න හොල්ලන්න. දැන් පොප්කෝන් යට අඩියේ තියෙන ටික කළු වෙලා තියෙයි හැදිලා ඉවර වෙනවා. ඉතින් මේ යම් විදිහට ඔක දාගන්න නිකම්ම පොප්කෝන් කන්න බෑයි කියලා හිතන අයට මෙන්න මේ විදිහට ස්වීට් පොප්කෝන් හදාගන්න පුළුවන්. බටර් දාගන්න, බටර් ටික තියෙනකොටම සීනි ටිකක් දාගන්න. ඊට පස්සේ හොඳට සීනි බටර් දිය වෙනකන් ගොඩක් හැඳි ගන්න. හැඳි ගෑනේ හැකියාව තියෙන අය හොඳින් හැඳි ගන්න. මෙන්න මේ විදිහට. දැන් හැඳි ගාලා ඉවර වුණාට පස්සේ හිමීට අපි අර හදාගත්ත පොප්කෝන් ටික දාන්න. වට්ටගන්නේ නැතුව. මම නම් දාන්නේ ඇදි ටිකක් වැටුණා. මම නේව හදන ගමන් කන්න පුළුවන්. වැටිච්ච වරේ. මොකද බීමට නෙමෙයිනේ වැටෙන්නේ. මෙන්න මේ විදිහට පදම හැදුනට පස්සේ එකින් එක හිමීට පොප්කෝන් එකතු කරන්න පුළුවන්. මේ ආකාරයට මම එකතු කරන්න යන අවස්ථාවේදී මොකද එක දෑතකින් ෆෝන් එක අනිත් අතින් හැන්ද දාන්න බැරි වෙලා